අයුබෝවන් සියලු දෙනාටම 2025 වර්ෂයේ ඔක්තෝබර් 30 වෙනිදා සිට නොවැම්බර් 5 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලය. ඔබ දන්නවා අප ඉදිරිපත් කරන ලග්න පලාපල 100%ක්ම හරියන බව. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඉටු කරනවද? ඒ ගැන දැනගෙන ඉදිරි සතිය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මෙතැන් සිට ලග්නෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ ශ්‍රේෂ්ඨව වෘශ්චික රාශිගතව ගමන් කළද ශනි හිමි අනුර නැකතකට මාරුවීම සතිය මැදදී වෙනවා. ඔබගේ හොඳ නමට පීඩාකාරී ගෙනදීමේ අවදානම් තත්ත්වයක් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. කාර්ය ප්‍රමාදයන් වුවද ඉඩකඩ යෙදෙන්න පුළුවන්. ධනය. නිකරුණේ මුදල් වැය වෙන කටයුතු පාලනය කරගන්න. විනෝද කටයුතු සම්බන්ධව වඩාත් විශේෂ වෙනවා. මුදල් සැලසුම් ප්‍රායෝගික තත්ත්වයකට අනුව සකස් කරගන්න. රැකියාව. සුභ අසුභ මිශ්‍ර තත්ත්වයක් ඇති කරනවා. එහෙත් කරදර හා වියදම් තත්ත්වයන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් අවශ්‍ය වෙනවා. ජලවාරි කටයුතු වල මද සහනය බවක් ඇති වෙනවා. අධ්‍යාපනය. නිදහස් වටපිටාවක් ගැලපෙන අයුරින් සකස් කරගන්න පුළුවන්. සාමූහික හෝ ප්‍රායෝගික කටයුතු වලට වැඩි ඉඩකඩක් ලැබෙනවා. රාජ්‍ය හා සම්බන්ධකම් විශේෂයි. අධ්‍යාපනය. නිදහස් වටපිටාවක් ගැලපෙන අයුරින් සකස් කරගන්න පුළුවන්. සාමූහික හෝ ප්‍රායෝගික කටයුතු වලින් වැඩි ඉඩක් ලැබෙනවා. රාජ්‍ය හා සම්බන්ධ විශේෂයි. ගෘහ සපත. විවාහ යෝජනාවලදී ඍජු එකඟතාවයන් දුෂ්කර වෙනවා. කටයුතු වලදී බාධාකාරී තත්ත්වයන් ඇති කරනවා. දරුවන් හා සම්බන්ධතා සාමාන්‍ය පරිදි වෙනවා. සෞඛ්‍ය. රුධිර සීනි මට්ටම් ගැන උනන්දු වන්න. අර්ශ සමාරුකම් ගැනද උනන්දු වන්න. ජය අංකය 3. වර්ණය රන්වන්. දිනේ බ්‍රහස්පතින්දා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු පස්වැන්නේ රාශි බලපෑමක් Tamanගේම බලායේ ප්‍රබලව ගමන් කරන සතියේ මුල් දින කිහිපය ඉතාමත් ප්‍රවේශමෙන් ගත යුතු වෙනවා. ධනය. ගේදොර කටයුතු වලදී අන්‍ය බලවේග සමග ගැටීමට ඉඩකඩ ඇති වෙනවා. කරදර ඇතත් කිසියම් ජයග්‍රහණයක් අත්කර ගන්නවා. රැකියාව. රැකියා කටයුතු වලදී පිළිවෙල හා අවශ්‍යතාවය වෙනුවෙන් ගමන් බිමන් ඇති කළද මූල්‍ය තත්ත්වයන් පිළිබඳව දුෂ්කරතා ගැන උනන්දු වන්න. රැකියාවේ මහන්සි වී ආදායම් ලැබුවද ප්‍රමාණවත් බවක් නොපෙන්වනවා. අධ්‍යාපනය. කලා නිර්මාණකරණය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු වලදී අඩුපාඩු හෝ ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කරනවා. විභාග පරීක්ෂණ කටයුතු සම්බන්ධ විශේෂයි. ගෘහ සපත. විවාහ කටයුතු වලදී මෘදු හෝ ලිහිල් ගති පැවතුම් වල වෙනසක් වුවද කාර්ය උනන්දුවෙන් හෝ කඩිසර බවින් කරන බවක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය. ශරීර උෂ්ණාධික වියලි බව ගැන උනන්දු වීම වැදගත්. ජය අංකය 8. වර්ණය නිල්. දිනය සෙනසුරාදා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ 6 වැන්නේද ශනි හිමි අනුර නැකතේ ගමන් කරන මෙම සතිය ඔබට තරමක අභියෝගකාරියක් වෙනවා. ධනය. ප්‍රශ්නකාරී හෝ යම් යම් නිර්වුල්කාරීත්වයෙන් බැහැරවද ඔබගේ වත්කම් වල ස්ථාවර භාවයකට ඉඩ ඇති වෙනවා. රැකියාව. ඉතාමත් මහන්සියෙන් වැඩ කිරීමට සිදු වෙනවා. වරින් වර වැඩවල ස්වභාවයන් වෙනස් වුවද අවබෝධතාවය පවත්වනවා. අධ්‍යාපනය. ඉගෙන ගැනීම්වලදී නිහතමානී බව විශේෂයෙන් කැපී පෙනෙනවා. රාජ්‍ය පරිපාලන විෂය කටයුතු වලට වඩාත් ගැලපෙනවා. අන්‍යයන්ගේ අපේක්ෂිත සහයෝගයෙන් එපමණට නොලැබෙනවා. ගෘහ සපත. විවාහ කටයුතු සහ උනන්දු වී ඇතිද ඒ ගැන නිශ්චිත අදහසක් ඇති කර ගැනීමට හැකිවන උනන්දුව අවිනිශ්චිත වෙනවා. දරුවන්ගේ සහය ගැන දැඩි හැඟීම් හෝ අපේක්ෂාවන් ඇති කර ගැනීමට උකහටනවා. සෞඛ්‍ය. රුධිර ස්නායු සම්බන්ධ අපහසුතා ගැන උනන්දු වන්න. අර්ශස් ආමාශය සම්බන්ධ විශේෂයි. මුල් දිනේ ජලයෙන් කරදරයි. ජය අංකය 8. වර්ණය නිල්. දිනය සෙනසුරාදා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු 7 වැන්නේ ගමන් කරද්දී 7 වැන්න අධිපති ශනි 9 වැන්නේ භාග්‍යස්ථානව ගමන් කිරීම ශුභදායක සතියකට ආරම්භයක් ගෙන දෙනවා. ධනය. මුදල් කණදෙනු වලට ඊතරම් උනන්දුවක් නොදක්වන බවක් දක්වනවා. එහෙත් ස්ථාවර යමක් කිරීමේ උනන්දුවක් ඇති වෙනවා. රැකියාව.
රැකියා කටයුතුවල ඔබගේ දැනුම සහ හැකියාවන් ප්‍රායෝගික වෙනවා. වෛද්‍ය ජීව විෂය කේස්ත්‍රයන් හා සම්බන්ධ වෙනවා. සාමාන්‍ය කටයුතුවලදී උනන්දුව ධෛර්යය වඩාත් කැපී පෙනෙනවා. අධ්‍යාපන කටයුතුවලට සාමාන්‍යයෙන් යහපත් වෙනවා. ප්‍රායෝගික කටයුතුවලදී අන්‍යෝන්‍ය සහයෝගය ලබා ගැනීමේ ඉඩකඩ මුල් දිනේදී විශේෂ වෙනවා. ගෘහසපත විවාහ කටයුතු සම්බන්ධ ඍජු ධනාත්මක හැඟීම්වලට ඉඩකඩ ඇති වෙනවා. හිතේ හැඟීම් පෙර තරම් ඍජු නොවන අතර අවස්ථා අනුව වෙනස් වෙන්න පුළුවන්. ගෙදර කටයුතුවලද සාමාන්‍ය නිහඬතාවය පෙරසේම පවත්වනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධව ක්‍රියාශීලී බවක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය හිසේ වියලි බවක් සාමාන්‍යයෙන් දැනෙන මුත් කරදරකාරී බවක් ඇතිවන්නේ නැහැ. 31 දක්වා කාලය ජලයෙන් ප්‍රවේශම් වන්න. ජය අංකය 3. වර්ණය රන්වන්. දිනේ බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි 3 වැන්නේ රාහු හිමි සානකතේ ගමන් කරන අතර රාහු 7 වැන්නේ ගමන් කරන තත්වයක් ඇති කරනවා. ඔබගේ අන්‍යයන් හා හවු පුරුදු පැවැත්ම පිළිබඳව යම් යම් වෙනස්කම් ඇති කිරීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතා ගැන වෙන්න පුළුවන්. ධනය නිකරුණේ මුදල් වැයවීම් වලට ඉඩ යෙදෙනවා. විනෝද කටයුතු වියදම් නිකරුණේ ඇති කරගන්න එපා. රැකියාව කලා කේස්ත්‍රයේ කටයුතු රූපලංකාරය විනෝද ගමන් බිමන් යෙදීම බොහෝ දුරට කරදර හෝ පාඩු ඇති කරනවා. නැතිනම් ක්‍රියාකාරී බවෙහි අඩුවීමකටද ඉඩ දෙනවා. අධ්‍යාපනය ජීව වෛද්‍ය විද්‍යා කෙරෙහි උනන්දුව හා පෙළඹවීම ඇතත් මනස ඊට සංසුන් සහය ලබා නොදෙන තරම් වෙනවා. මිනමුදල් අවහිරතා ඇතත් ඊට උත්සාහයක්ද දරනවා. ගෘහසපත විවාහ කටයුතුවල යම් යම් අපහසුතා ඇති කරනවා. වැඩිහිටි සම්බන්ධතා ඊට යහපත් අනුකූලතාවයන් ගෙන නොදෙනවා. ගෙදර කටයුතුවල අනවශ්‍ය වියදම් පාලනය කරගන්න. විනෝද කටයුතුවලදී විශේෂයි. දරුවන්ගේ කටයුතුවල සුළු බාධක තත්ත්වයන්ද පෙන්නුම් කරනවා. සෞඛ්‍ය මුල් දින තරමක සෙම් ගතියක් දැනෙනවා. ජය අංකය 9. වර්ණය රතු. දිනය අඟහරුවාදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුදු 3 වැන්නේ ශනි හිමි අනුර නැකතේ ගමන් කරනවා. 3 වැන්නේ නම් කාරක වූ කුජ හා ඉතා සමීප වෙනවා. තරඟකාරී තත්වයන්ට පෙළඹවීම ඇති කරන අතර සූක්ෂම දේ සම්බන්ධවද උනන්දුව දනවනවා. ධනය කලා විනෝදය සම්බන්ධ මැදිහත් වීම හැකිතරම් පාලනය කරගන්න. ගෙදර කටයුතුවල මැදිහත් වීමක් පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතුවලදී තරඟකාරී උනන්දුව විශේෂයෙන් කැපී පෙනෙනවා. තාක්ෂණ කේස්ත්‍රය ගැන වඩාත් විශේෂයි. සියුම් දේ ගැන වඩාත් විශේෂ වෙනවා. අධ්‍යාපනය සතියේ මුල් දින ඉතාමත් යහපත් වෙනවා. ගැඹුරු අදහස් තර්ක හැඟීම් වලට ඉඩ ලැබෙනවා. සමාජ හැසිරීම අධ්‍යයන සමාජ සේවා කටයුතු ගැන අධ්‍යයනයන්ට විශේෂයි. ගෘහසපත විවාහ කටයුතුවලදී කුණියමෙන්ම ආර්ථික ශක්තිය කෙරෙහි අවධානයක් යොමු වෙනවා. ගෙදර කටයුතුවල විශේෂ දෝෂ නොවුනම් කතාබහේ ඍජු බව තරමක් හෝ දැනෙනවා. මුල් දින දරුවන්ට යහපත් අවස්ථා ඇතිවීමට පුළුවන්. සෞඛ්‍ය ඇස්වල සුළු වියලි ස්වභාවයක් ඇති කරනවා. 31න් 2 දිනවල සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 5. වර්ණය ලාකොළ. දිනය බදාදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු වැයි ස්ථානයේ ඉතා දුර්වල ස්වභාවයක ගමන් කරන හේයින් ඔබගේ සාමාන්‍ය කටයුතු වල මනා පාලනයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් වියදම් පාලනය කරගන්න. ධනය ඍජු මුදලක් ගනුදෙනු කෙරෙනවා. ඉක්මන් විය හැකි මුල් සූක්ෂම පරීක්ෂාවකට තත්ත්වය පාලනය කරගන්න. ඉඩකඩම් ගනුදෙනු වලට යහපත් වෙනවා. රැකියාව මහජන සම්බන්ධතා මනෝවිද්‍යා කටයුතු සම්බන්ධව වඩා තෘප්තිමත් වීමට ඉඩ ලැබෙනවා. අභිමානී තත්ත්වයක් බාහිරව නොපෙනුවද රජයේ රැකියා හා සම්බන්ධ යම් ගෞරවනීය තත්ත්වයක් ඇති වෙනවා. අධ්‍යාපනය මිශ්‍ර ඵල ඇති කරනවා. නිදහස් මානසික වටපිටාවක් ඇති කළද යම් යම් ප්‍රමාදකාරී තත්ත්වයකට වුවද ඊට යෙදිය හැකි විවෘත හැඟීම් ඇති කරනවා. අධ්‍යාපනය මිශ්‍ර ඵල ඇති කරනවා. නිදහස් මානසික වටපිටාවක් ඇති කරනවා. ගෘහසපත ඍජු ගතිගුණ සම්බන්ධ විශේෂ විවාහ යෝජනා කෙරෙහි බලපෑම් ඇති කරනවා. දේපල ඇති අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. ගෙදර කටයුතු ගැන ස්වයං උනන්දුවක් පවතිනවා. දරුවන්ගේ කටයුතු වලදී භාවයක් ඇති කරගන්න.
සෞඛ්‍ය හිතේ සාමාන්‍ය වියලි බවක් ඇති වෙනවා. ඇස්වල ස්නායු පීඩා ගැන සියුම් අපහසුතාවයන් වලට ඉඩ මතු කරන්න පුළුවන්. ජය අංකය 3 සහ 5. වර්ණය ලා කොළ. දිනය බ්‍රහස්පතින්දා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ ශස්ත්‍රේස්ත්‍රව ලග්නයේ ගමන් රුවක යෝග බලවත්ව ක්‍රියාත්මක වෙනවා. යුක්තිය තරඟකාරී බව මෙන්ම හැසිරීම් රටාවකට අලුත් ශක්තියක් ඇති කර දෙනවා. ධනය මිල මුදල් ගනුදෙනු වලට එතරම් දැඩි මහන්සියක් දැරීමට සිදුවන්නේ නැහැ. ගනුදෙනු බොහෝ දුරට පහසුවත් වැඩි අවධානයක් ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් යොදු වෙනවා. රැකියාව ආරක්ෂක ක්‍රීඩා තාක්ෂණ කාර්මික රසායන කේස්ත්‍ර සම්බන්ධ කටයුතු කරන අයට වඩාත් කාර්යබහුල වෙන බැවින් තමන්ගේ සැලසුම් කොටගත් ඉලක්ක හෝ බලාපොරොත්තු කෙරෙහි උනන්දු වෙනවා. අධ්‍යාපනය අධ්‍යාපන කටයුතුවලදී එතරම් පහසුවෙන් නොදෙන නමුත් තවද උනන්දුවක් ඇති කරමින් සැප වෙන සුළු වෙනවා. දේශපාලන හැදෑරීම් පිරිස් පාලනය අවධානය විශේෂයි. ගෘහසැපත විවාහ යෝජනාවලදී බලාපොරොත්තු මට්ටමට අපේක්ෂාවන් ප්‍රබල නොවෙනවා. ගෙදර කටයුතුවලදී ආගමික සම්බන්ධතාවයන් වලට ඉඩ ලැබෙනවා. සෞඛ්‍ය ආමාශගත තදවීම් වලට ඉඩ කඩ ඇති වෙනවා. ජය අංකය 9 සහ 3. දිනය අඟහරුවාදා. වර්ණය රතු සහ රන්වන්. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමන් කිරීම ඔබගේ ක්‍රියාකාරකම් වලට අපහසුවක් ගෙන දෙනවා. ඊට උත්සාහයෙන් උනන්දුවෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගන්න. ඊට ගැළපෙන පරිදි සුහද කතාබහ විලාසයන්ද ඇති වෙනවා. ධනය ගෙදර කටයුතු ගැන දැඩි හැඟීමක් ඇති කර නමුත් මුල් දිනයේ සුහද ගනුදෙනු වලට ඉඩ ඇති කරනවා. රැකියාව රැකියා කටයුතුවලදී උනන්දුව ක්‍රියාකාරී බව බොහෝ දුරට අඩු කළ හැකි අතර කාර්ය ප්‍රමාදයන්ටද හේතු වෙනවා. ඉලක්කගත අපේක්ෂාවන්ට බාධා ගෙන දෙනවා. අධ්‍යාපනය තාක්ෂණික කාර්මික කේස්ත්‍ර සම්බන්ධව යම් බාධාකාරී තත්ත්වයන් ඇති කළද ගැටලු තත්ත්වයන් සමනය කිරීමේදී අන්‍යයන්ගේ සහාය ලැබෙනවා. ගෘහසපත විවාහ යෝජනාවලදී නිශ්චිත අදහසකට එළඹීම පහසු වන්නේ නැහැ. තාක්ෂණික හෝ ස්වභාවය තීරණය කිරීමට බලපාම් ඇති කරද ගෙදර කටයුතුවලදී මුල් දින ඉතාමත් හිතකරයි. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික බව ගැන අවධානය අවශ්‍ය වෙනවා. ආමාශගත ගැටලුද සමනය වෙනවා. ජය අංකය 1 සහ 3. වර්ණය තඹ. දිනය ඉරිදා සහ බ්‍රහස්පතින්දා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි තම වක්‍ර ගමන තවදුරටත් 3 වන සීමාවේ වෙමින් පවතිනවා. එසේම 3 වැන්නාධිපති ගුරු තම උච්ච බලයද සමග 7 වැන්නේ වෙමින් ලග්නයද දකිමින් ගමනක යෙදෙනවා. ධනය මුදල් කටයුතුවලදී පිළිවෙලකට කටයුතු කිරීම තවදුරටත් වැදගත් වෙනවා. මුල් දින වඩාත් විශේෂ වෙනවා. රැකියාවේ කටයුතු විශේෂ කරදර වලින් තොරව කරගෙන යනවා. පරිපාලන මෙහෙයුම් සාමාන්‍ය පරිදි වෙනවා. අධ්‍යාපනය අධ්‍යාපන කටයුතු කෙරෙහි ප්‍රබල බාධක තත්ත්වයන් ඇති නොකරන තරම් කලා කේස්ත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විශේෂ වෙනවා. විභාග පරීක්ෂණ කටයුතු වලට 30 දිනය වඩාත් යහපත් වෙනවා. නිදහත් මානසකට හිමිකම් ඇති වෙනවා. ගෘහසපත විවාහ කටයුතු සම්බන්ධව ඉක්මන් තීරණ යොමුවීම ඇති නොවෙනවා. වඩාත් කල්පනාකාරී වන්න. මුල් දිනයේ ප්‍රමුඛතාවයන් ඇති නොකරනවා. ගෙදර කටයුතු පිළිවෙලින් රැක ගැනීම වැදගත්. සෞඛ්‍ය 31 2 දිනවල මානසික ශක්තිය පාලනයට උත්සාහ ගන්න. මානසික ව්‍යාකූලතාවත්වයට ඉඩ කඩ පෙනෙනවා. ගෙදර වත්කම් සම්බන්ධව ජය වර්ණය 6. විසිතුරු වර්ණය විසිතුරු. දිනය සිකුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි තම වක්‍ර දෙවැන්නේ රඳා සිටින මෙම සතියේදී ගෙදර වත්කම් සම්බන්ධයෙන් තවදුරටත් පෙන්නුම් කරමින් සිටිනවා. ධනය මිල මුදල් කණදෙනු සම්බන්ධව නිරන්තරයෙන් යෙදිය හැකි උගහටනවා. තැන්පතු වත්කම් වෙහෙසකට වුව එතරම් පෙරඹවීමකට උත්සාහ වන්නේ නැහැ. රැකියාව රැකියා කටයුතුවල දැඩි ඉස්මතු බවක් ඉක්මන් බවක් පෙන්වනවා. නමුත් ස්වයං පාලනයක් ඇති කර ගන්නවා. ජීව වෛද්‍ය තාක්ෂණ කටයුතුවල යෙදෙන අයට සූක්ෂම සෙවිල්ලකට යොමු වීම විශේෂයෙන් පෙනෙනවා. අධ්‍යාපනය සූක්ෂම හැදෑරීම් සහිත වෘත්තීය අභිමතය පාඨමාලා හැදෑරීම් වඩාත් ඉස්මතු කෙරෙනවා. වෛද්‍ය විද්‍යා හැදෑරීම් කෙරෙහි සුවිශේෂී වෙනවා. ගෘහසපත විවාහ කටයුතු සම්බන්ධ ක්‍රියාශීලී බවක් පෙන්නුම් කරනවා.
කල්පනාවන් වලට යොමු වෙන්න පුළුවන්. ගෙදර කටයුතු ගැන අවධානයක් ඇතත් තීරණාත්මක ක්‍රියාකාරී බවක් දැනෙනවා. දරුවන්ගේ කටයුතු වල සාමාන්‍ය බව තවදුරටත් පෙනෙනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික බව සාමාන්‍ය වශයෙන් පවතිනවා. ආමාශගත සාමාන්‍ය උෂ්ණාධික බවක් ඇති වෙනවා. ජය අංකය 3. වර්ණය රන්වන්. දිනය බ්‍රහස්පතින්දා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු පස්වැන්නේ ත්‍රිකෝණස්ථානගතව තම උච්ච බලයද හංසයෝග ශක්තියද ගමන් මඟ කරන මෙම කාලය ඔබ ගැන ඔබේ කටයුතු ගැන අන්‍යයන්ගේ නොමද අවධානය දිනනවා. ධනය මිල මුදල් සම්බන්ධතා ගැටලු බොහෝ දුරට ඇත්වීමක් පෙන්නුම් කරනවා. මූල්‍ය සාධන පිළිබඳව එතරම් බැරෑරුම් තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. රැකියාව ගුරු උපදේශක තත්ත්වයන් මෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට වඩාත් යහපත් වන බවක් ගෙන දෙනවා. මහජන සම්බන්ධතා වඩාත් තහවුරු කරනවා. අධ්‍යාපනය විවාහ යෝජනා සම්බන්ධව ඇති ඉඩකඩ එතරම් ක්‍රියාකාරී බවක් ගෙන දීමට අපහසු වෙනවා. ඔබගේ මැදිහත්වීම් වලට පසුබෑම් ස්වභාවයෙන් විශේෂ වෙනවා. ගෙදර කටයුතු වල එතරම් පහසුතාවයක් ඇතිවන්නේ නැහැ. උරුමයන් සම්බන්ධ කටයුතු වල ක්‍රියාකාරී බවක් හෝ බාධක සමනය වීමක් ඇති වෙන්න පුළුවන්. නවදරු උපත් අපේක්ෂාවන්ට ශුභ ඵල ගෙන දෙනවා. සෞඛ්‍ය ආමාශගත උෂ්ණාධික තත්ත්වයන් සාමාන්‍ය වශයෙන් පවතිනවා. සමේ වියලි ගතිද සාමාන්‍ය වශයෙන් දැනෙනවා. ජය අංකය 3 සහ 9. වර්ණය රන්වන්. දිනය අඟහරුවාදා. ඉතින් මේ වගේම ලබන සතියේදීත් ඔබගේ ලග්නයට කොහොමද කියලා බලන්න සතියේ ලග්න පලාපලය අරගෙන මම එනවා. ඒ ලද සැනින්ම නරඹා ඉදිරි සතිය සාර්ථක කරගන්න ඔබට පුළුවන්. ඉතින් අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න.